ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්වන්නේ මැරයෝ කණ්ඩායමක් එකතු වෙලා වාහනයක අරගෙන යන මුදල් වගේක් මංකොල්ල කනවා. ඒ වෙලාවේ මැර කණ්ඩායම සල්ලි අරගෙන ආව වාහනයක කෙනෙකුට වෙඩි තිබ්බ නිසා එයාගේ මැර කණ්ඩායමේ කෙනෙක්ගේ කටේ ගෑවෙනවා. ඒ මැරයා ඒක නිසා පැත්තකට ගිහිල්ලා එයාගේ වෙස් මූණ ගලවලා කටේ ගෑවිලා තියෙන ලේ අයින් කරගන්නවා. කොහොමද මේ මැර කණ්ඩායම සාර්ථකව එයාලගේ මංකොල්ලේ සිද්ධ කරලා එතනින් පැන ගන්නවා. ඉතින් මේ මැර කණ්ඩායම කවුද කියලා අපිට මේ ෆිල්ම් එක ඉස්සරහට බලාගෙන යනකොට දැනගන්න පුළුවන්. ඕන දැන් අපිට පෙන්නනවා මේ සිද්ධිය සිද්ධ වෙන්න සති දෙකකට කලින් සිද්ධ වුණ සිද්ධියක්. ඒ අනුව අපිට පෙන්වන්නේ වීර කියලා කොල්ලෙක් එයාගේ අම්මයි තාත්තයි එක්ක කෝයල් කියලා ගෑනු ළමයි බලන්න එනවා. කෝයල්ගේ තාත්තා කියන විදිහට කෝයල් කියන්නේ හරිම ගුණ යහපත් වගේම ගුණ ගරුක කෙල්ලෙක්. ඒ වගේම එයා ඉස්කෝලේ යන කාලේ ගර්ල් ස්කූල් වලට විතරයි ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසාම කෝයල් හරිම වැදගත් විදිහට ඉන්නවා කියලා තමයි එයාගේ තාත්තා නම් කියන්නේ. වීර්ගේ අම්මා මේ වෙලාවේ කියනවා වීර් මාස 2-3කට කලින් ගෑනු ළමයෙකුට කරදර කරපු මැරයෝ දෙන්නෙකුට ගහලා එයාගේ බෙල්ලේ තුවාලයක් වෙලා තියෙනවා කියලා. ඒක ඇහුවට පස්සේ ඉතින් වීර්ගේ පවුලේ කට්ටිය වීර් ගැන ගොඩක් සතුටු වෙනවා. වීර්ගේ අම්මා කියනවා අපි මෙයාට අපේ බිස්නස් වලට එකතු වෙන්න කියලා කිව්වත් එයා ඒ දේවල් අහන්න නැතුව ඇනිමල් ඩොක්ටර් කෙනෙක් වුණා කියලා. කෝයල්ගේ අම්මා එතකොට එහෙනම් අපේ ටුසීව දැක්කම වීරට සතුටක් ඇති වෙයි කියලා එයාලගේ ගෙදර ඇති කරන බලු පැටියව මෙතෙන්ට ගෙන්න ගන්නවා. ඉතින් කෝයල්ගේ අම්මයි තාත්තයි ඒ බලු පැටියව හුරතල් කරලා අතෑරියම ඌ කෙලින්ම වීරගේ ළඟට ඇවිල්ලා එයාගේ කකුලට ජරා වැඩක් කරනවා. ඒක දැක්කම ඉතින් හැමෝම කට්ටිය පැත්තක බලා ගන්නවා. මෙන්න මේ වෙලාවේ තමයි වීර් වගේම කෝයල් දෙන්න ගැලපෙනවද කියලා බලන්න වීර්ගේ මාමා කුස්වන් මෙතෙන්ට පූජකයෙක් එක් කරගෙන එන්නේ. පූජකයා ඇවිල්ලා කියනවා මේ දෙන්නගේ හඳහන් හොඳට ගැලපෙනවා. ඒත් මේ දෙන්නගේ කසාදේ සති දෙකක් ඇතුළත කරන්න ඕනි. එහෙම නැත්නම් කොල්ලගේ කේන්දරේ ශනි වගේම රාහු දෙන්න එකතු වෙලා මංගල පෝරුවේ ඉඳ ගන්නවා. එහෙම වුණොත් තව අවුරුදු 2කමාරකට හොඳ නැකතක් හොයන්න බෑ කියලා. ඒක නිසා ඉතින් මේගොල්ලෝ හැමෝම කතා වෙලා සති දෙකක් යන්න කලින් වීර් වගේම කෝයල් දෙන්න කසාද බඳින්න තීරණය කරනවා. ඒ වගේම ඉතින් වීර් සහ කෝයල් දෙන්නත් ඒකට කැමති වෙනවා. ඊට පස්සේ මේ පවුල් දෙකේම කට්ටිය කසාදේ අවශ්‍ය කරන හැමදේම පුළුවන් තරම් ඉක්මනට සූදානම් කරන්න පටන් ගන්නවා. වීරුත් ඒක නිසා කෝයල්ට වගේම ශගුන්ට අවශ්‍ය කරන බෑග් වගේක් අරගෙන shopping center එකකින් එළියට එනකොටම එයාගේ මාමා කුෂ්වන් කලබලෙන් ඇවිල්ලා වීර්ගේ ඇඟේ හැප්පෙනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන ටික වෙලාවක් කතා කර ඉඳලා මාමා ආපහු කලබලෙන්ම shopping center එක ඇතුළට යනවා. වීර ඊට පස්සේ ඉතින් කෝයල්ටයි ශංකුටයි අවශ්‍ය කරන බෑග් ටික දෙන්න කෝයල්ලගේ ගෙදරට යනවා. වීර ඉතින් ඒ වෙලාවේ කෝයල් කාමරයට වෙලා ඇඳුම් අඳිනවා දැකලා ඒ බෑග් ටික බිමින් තියලා එයාගේ දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාවේ ඉතින් ශංකු වීර්ගේ ළඟට ඇවිල්ලා කියනවා කසාද බඳින්න කලින් ඔය විදියට බලාගෙන ඉන්න එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා. ඒ වෙලාවේ තමයි මේ ගෙදර බල්ලා ටොෂි වීර් අරගෙන ඇවිල්ලා තියෙන බෑග් එක තිබ්බ ලිලි මල් වගේ බෑග්ෙන් ඇදගෙන කන්න පටන් ගන්නෙ. ශංකු ඉතින් ඒ බල්ලව එලවන්න උත්සාහ කරත් වීර් කියනවා කමක් නැහැ ඒ බල්ලට මල් ටික කන්න දෙන්න කියලා. කොහොම හරි එකෙන් දවස් දෙකකට පස්සේ වීර්ගේ වගේම කෝයල් දෙන්නගේ කසාදේ ගොඩක් ජයට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ මේ දෙන්න එයාලගේ මංගල රාත්‍රිය ගත කරන්න වෙනම එපාර්ට්මන්ට් එකකට ඇවිල්ලා ඉන්නවා. හැබැයි මේ දෙන්න මේ වෙලාවේ ඊළඟට මොනවද කරන්න කියලා හිතා ගන්න බැරුවයි ඉන්නේ. වීර ඉතින් කෝයල්ගේ අතින් අල්ලන්න උත්සාහ කරත් එයාට ඒ දේ කරගන්න තරම් හිතේ හයියක් නැහැ. වීර ඒක නිසා එතනින් නැගිටලා පැත්තකට යනකොටම කෝයල්ගේ නංගි පීහු කෝයල්ට කෝල් එකක් අරගන්නවා. නංගි අරගෙන කියන්නේ එයාලගේ බල්ලා ටොසි දවස් දෙකක් තිස්සේ මල පහ කරන්නේ නැහැ. ඒක නිසා මසිනාගෙන් අහන්න කියනවා ඒකට දෙන්න ඕනි බෙහෙත් මොනවද කියලා. කෝයල් ඉතින් මේ වගේ වෙලාවක බල්ලෙක් ගැන කතා කරන එකට හොඳටම කේන්ති අරගෙන එයාගේ නංගිට බැනලා ෆෝන් එක තියෙනවා. වීරුත් ඉතින් ඒ දේවල් අහගෙන ඉඳලා hina වෙනකොට කෝයල් වීර්ගෙන් අහනවා අපි දෙන්න තේ බමුද කියලා. වීරුත් ඒකට කැමති වෙලා දෙන්නම තේ හදන්න සාලෙට ගිහිල්ලා කෝයල් හීටරයකට වතුර දාලා ඒක කරන්ට් එකට ප්ලග් කරනවා. ඒත් එකම එපාර්ට්මන්ට් එකේ බෙල් එක වැදුන හින්දා වීර් යනවා කවුද ආවේ කියලා බලන්න. ඉතින් ඒ විදිහට සචින් වගේම හර්ෂ කියලා දෙන්නෙක් ඇවිල්ලා වීර්ගෙන් අහනවා චාලි කොයිද කියලා. හැබැයි වීර් චාලි කියන්නේ කවුද කියලා අහනකොට මේ දෙන්න වීර්ව එපාර්ට්මන්ට් එක ඇතුළටම එක්කරගෙන ඇවිල්ලා ආපහු අහනවා චාලි කොයිද කියලා. වීර් ඉතින් මේක එයාගේ මාමගේ විහිළුවක් වෙන්න ඇති කියලා හිතලා මාමා එළියේ ඉන්නවද කියලා බලන්න යන්න ගියා. සජින් කියන කෙනා එපාර්ට්මන්ට් එකේ දොර වහනවා. වීර එතකොට ඔයාලා චාලිව හොයාගෙන වැරදි තැනකට ඇවිල්ලා ඇති කියලා කෝයල්ට කියනවා කවුන්ටරයට කෝල් කරන්න කියලා. කෝයලත් ඒක නිසා කවුන්ටරයට කෝල් කරන්න ෆෝන් එක අතර ගන්නකොටම සචින්නේ ෆෝන් එක අරගන්නවා. හර්ෂ ඊට පස්සේ වීරව පුටුවකින් වාඩි කරවලා එයාගේ පැත්තට පිස්තෝලයක් දික් කරලා ආපහු වහනවා චාලි කොයිද කියලා. වීර ඉතින් චාලිව දන්නේ නැහැ කියනකොට හර්ෂ එයාට වෙඩි තියන්න උත්සාහ කරනවා. ඒත් එකම කෝයල් කරන්නේ හීටර් එකේ තිබ්බ රත් වෙච්ච වතුර එක අරගෙන මේ දෙන්නගේ ඇඟට විසි කරන එක. ඒක නිසා ඉතින් හර්ෂගේ අතේ තිබ්බ පිස්තෝලේ පැත්තකට විසි වෙනවත් එක්කම කෝයල් ඒක අරගෙන ඒ දෙන්නගේ පැත්තට දික් කරලා ඒ දෙන්නව එපාර්ට්මන්ට් එකෙන් එළියට දානවා.
ඒ දින ඊට පස්සේ එළියට වෙලා දොරට ගහන ගමන් කෑ ගහනවා එයාලගේ පිස්තෝලේ ආපහු දෙන්න කියලා. මේ අතර මේ දෙන්න ඇතුළට වෙලා ඊළඟට මොනවද කරන්න කියලා කතා වෙනවා. කොහෙල් මේ වෙලාවේ එපාර්ට්මන්ට් එකේ ජනේල ගාවට ඇවිල්ලා කියනවා අපි දෙන්නට මෙතනින් පනින්න වෙනවා කියලා. හැබැයි වීර ඒකට කැමති නෑ මොකද එයා මේ වගේ දේවල් වලට ගොඩක් බයයි. ඒ අතර හර්ෂ වගේම සචින් දෙන්න දොර කඩන සද්දය ඇහිලා වීර් ඒක බලන්න දොර ළඟට එනවා. එතකොට ඒ දෙන්න මේ දොරේ කොටසක් කඩනවා දැකලා වීර ආපහු ජනේල ගාවට ගියත් කොහෙල් එතන නෑ. එයාගේ සාරිය විතරයි එල්ලලා තියෙන්නේ. වීර ඉතින් ඒකට හොඳටම බය වෙලා ඉන්නකොට කොහෙල් එහා පැත්තේ එපාර්ට්මන්ට් එකේ ඉඳලා වීරට කතා කරලා කියනවා ඔයත් මේ පැත්තට එන්න කියලා. වීරුත් ඒක නිසා ගොඩක් අමාරුවෙන් කොහෙල් ඉන්න එපාර්ට්මන්ට් එක පැත්තට පැන ගන්නකොට සචින් වගේම හර්ෂ දෙන්න දොර අරගෙන ඇතුළට එනවා. එතකොට ජනේල ගැට ගහලා තියෙන සාරිය දැකලා ඒ දෙන්න පැන ගන්න ඇති කියලා හිතන මේ දෙන්න එතනින් පිට වෙලා යනවා. මේ දෙන්න ඉතින් මේ විදිහට හොරාට පැන එපාර්ට්මන්ට් එකේ ඉන්න කෙනා නාන ගමන් හිටිය නිසා එයාගේ ජැකට් එකකුයි සපත්තු දෙකකුයි හොරෙන්ම අරගෙන මේ දෙන්න ඒ එපාර්ට්මන්ට් එකෙන් එළියට යනවා. මේ දෙන ඊට පස්සේ එපාර්ට්මන්ට් එකෙන් එළියට යන්න ලිෆ්ට් එකට නගිනකොටම සචින් වගේම හර්ෂ දෙන්න දැකලා මේ දෙන්නව අල්ලගන්න උත්සාහ කරත් වෙලාවටම ලිෆ්ට් එක වැහෙනවා. කොහොමරි පල්ලෙහාට ඇවිල්ලා පාකින් එකේ තියෙන එයාලගේ කාර් එකෙන් පොලිසියට යන්න හදනකොටම හර්ෂ ඇවිල්ලා කාර් එකේ බොනට් එකට නගිනවා. ඒත් එකම කාර් එක නතර කරපු නිසා සචිනුත් ඇවිල්ලා මේගොල්ලෝගේ කාර් එකේ දොර අරින්න උත්සාහ කරනවා. කොහෙල් ඒ වෙලාවේ වීරට කියනවා කාර් එක පිටිපස්සට ඩ්‍රයිව් කරන්න කියලා. වීරුත් ඒ විදිහටම කරලා කොහොම හරි මේ දෙන්නව වාහනෙන් වට්ටලා එතනින් පිට වෙලා යනවා. හැබැයි සචින් වගේම හර්ෂ දෙන්නත් එයාලගේ වාහනෙන් වීර් වගේම කොහෙල් දෙන්නගේ වාහනේ පිටිපස්සෙන් ෆලෝ කරගෙන යනවා. කොහෙල් ඉතින් වීරට පොඩ්ඩක් හයියෙන් යමු කියලා කිව්වත් වීර් හැටෙන් එහාට යන්නෙම නෑ. එයාලට පොලිසියෙන් දඩයක් ගන්න වෙයි කියලා. කොහෙල් එක නිසා ඒ දෙන්න ඉන්න තත්ත්වය ගැන පැහැදිලි කරන්න උත්සාහ කරත් වීර කියන්නේ අපි නීතියට ගරු කරන්න ඕනේ කියලා. මේ අතර මේ දෙන්නගේ වාහනේ පස්සෙන් ෆලෝ කරගෙන එන හර්ෂ වගේම සචින් දෙන්න එයාලගේ වාහනේට වෙඩි තියෙනවා. කොහෙල් එක නිසා ඉක්මනින්ම පොලිසියට යමු කිව්වත් වීර යන්නෙම 60ට විතරයි. මෙහෙම යනකොට පාරේ මාර්ග සංඥාවක රතු ලයිට් එක පත් වෙනවා දැකලා වීර ඉක්මනටම වාහනේ නතර කරගන්නවා. ඒත් එකම මෙයාලගේ පිටිපස්සෙන් ආව සචින් වගේම හර්ෂ දෙන්න මෙයාලගේ වාහනේ පාස් කරගෙන ගිහින් ආපහු හරවගෙන මේ දෙන්නගේ වාහනේ පැත්තට එන්න සූදානම් වෙනවා. කොහෙල් එක නිසා කරන්නේ වීරට ඩ්‍රයිවිං සීට් එකේ පිටිපස්සට වෙන්න කියලා වාහනේ පාලනේ අතර ගන්න එක. ඊට පස්සේ කොහෙල් කරන්නේ හර්ෂලා එයාලගේ ඉස්සරහට එනකොට එයාලගේ වාහනේ පිටිපස්සට වේගෙන් ඩ්‍රයිව් කරන එක. කොහෙල් ඊට පස්සේ ඉතින් වාහනේ හරි පැත්තකට හරවගෙන පට්ට ගේමක් දීලා කොහොම හරි සචින්ලව මඟ හැරගෙන වෙන තැනකට යනවා. සචින්ටයි හර්ෂටයි ඒ දෙන්නව මඟ හැරුණ හින්දා ඒ දෙන්න එතනින් පිට වෙලා යනවා. දැන් ඉතින් වීරට තියෙන ලොකුම අවුල තමයි කොහෙල් ගෙදරින් එළියටවත් යන්නේ නැතුව එයා කොහොමද මෙච්චර හොඳට වාහනේ ඩ්‍රයිව් කරේ කියලා. වීර ඒ ගැන කොහෙල්ගෙන් ඇහුවම එයා කියනවා හැමදාම සෙනසුරාදා රැට පාම් බීච් එකේ කාර් රේස් එකක් තියෙනවා. අවුරුදු එකමාරකින් මාව පරාද කරන්න කාටවත් බැරි වුණා කියලා. වීරහනුව ඔයාගේ තාත්තා කිව්වනේ රෑ 7න් පස්සේ ඔයාට ගෙදරින් එළියටවත් බහින්න දුන්නේ නෑ කියලා. එතකොට මේ හැමදේම බොරුද කියලා. එතකොට කොහෙල් කියනවා ඔයා කිව්වෙත් නෑනේ ඔයාට ක්ලොස්ට්‍රොෆොබික් තියෙනවා කියලා. එතකොට වීර කියනවා ඒක මගේ විනෝදාංශයක් නෙමෙයි ඒක මට තියෙන ලෙඩක් කියලා. කොහෙල් කියනවා මම ගෙදරට බොරු කියලා රස්තිය අදු ගැහුවේ නැත්නම් අපි දෙන්න මීට කලින්ම මැරෙලා කියලා. ඒත් එකම වීරට එයාගේ අම්මගෙන් කෝල් එකක් එනවා. හැබැයි ෆෝන් එකෙන් පිරිමි කෙනෙක් කතා කරලා ආපහු අහනවා චාලි කොයිද කියලා. වීර ඉතින් එයාගේ අම්මගේ ෆෝන් එකෙන් කවුද කතා කරන්නේ කියලා ඇහුවත් ඒ කෙනා නම කියන්නේ නැහැ. ඒත් එක මේ කෙනාගේ ළඟට වීරගේ අම්මා ඇවිල්ලා ෆෝන් එක ඉල්ලගෙන වීරට කියනවා ඔයාගේ යාළුවා ප්‍රදීප් නම් හරිම ආතල් චරිතයක් කියලා. වීර එතකොට අම්මගෙන් කොහෙද ඉන්නේ කියලා අහනකොට අම්මා කියනවා අපි කොයෙල්ලගේ ෆාම් හවුස් එකට ඇවිල්ලා පාටියක් දානවා කියලා. ඊට පස්සේ අම්මා ප්‍රදීප්ට කතා කරන්න කියලා ෆෝන් එක දීලා ආපහු පාටියට යනවා. ප්‍රදීප ඊට පස්සේ වීරට කියනවා හෙට උදේ 8 වෙනකොට චාලිත් අරගෙන මෙතෙන්ට ආවේ නැත්නම් උඹගේ අම්මයි තාත්තයි මරලා දානවා කියලා. කොහෙල් ඉතින් හැමදේම අහගෙන ඉඳලා වීරගේ අතින් ෆෝන් එක අරගෙන ප්‍රදීප්ට තිත්ත කුණු හරපෙන් බනින්න පටන් ගන්නවා. ප්‍රදීප ඉතින් මේ හැමදේම අහගෙන ඉඳලා හෙට උදේ 8 වෙනකොට මෙතෙන්ට අනිවාර්යයෙන්ම එන්න කියලා ෆෝන් එක තියෙනවා. ඊට පස්සේ මේ දෙන්න පොලිසියට යන තීරණය කරලා වාහනේ පිටිපස්සට ගන්නකොටම හර්ෂලාගේ වාහනේ ඇවිල්ලා මේ දෙන්න ඉන්න වාහනේ හප්පනවා. හැබැයි මේ දෙන්නට කිසිම අනතුරක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ හර්ෂලා මෙතෙන්ට ඇවිල්ලා මේ දෙන්නට මාංචු දාලා හර්ෂලාගේ වාහනේ ඩිකියට මේ දෙන්නව දාගෙන එතනින් අරගෙන යනවා. මෙහෙම යනකොට හර්ෂට චූබරක් හැදිලා වාහනේ පාර අයින නතර කරලා ඒ අදාළ වැඩේ කරගන්න යනකොට සචිනුත් එතනම තියෙන පුංචි කඩේකට යනවා තේ එකක් බොන්න. අතරම ඉතින් මේ විදිහට පාරක් අයිනේ වාහනයක් නතර කරලා තියන්න තහනම්. ඒක නිසා රිකවරි වෑන් එක මෙතෙන්ට ඇවිල්ලා මේ වාහනේ ඇදගෙන යාඩ් එකට යන්න යනවා. සචින් වගේම හර්ෂ දෙන්න ඒක දැකලා වාහනේ නවත්ත ගන්න හැදුවත් ඒ දේ කරගන්න බැරි වෙනවා. දැන් ඉතින් වීර වගේම කොහෙල් දෙන්නත් මේ ඇදගෙන යන වාහනේම තමයි ඉන්නේ.
වීර ඉතින් කෝයල්ට කියනවා පොලිසියට කෝල් කරන්න එයාගේ සාක්කුවේ තියෙන ෆෝන් එක අරගෙන දෙන්න කියලා. කෝයලත් ඒ ෆෝන් එක අරගෙන දුන්නාම මේ දෙන්න පොලිසියට කතා කරනවා. මේ දෙන්නට ඉතින් මේ විදිහට සංජය කියන CID නිලධාරියා තමයි කතා කරන්නේ. සංජය ඉතින් වීර කතා කරපු ගමන්ම එයාගෙන් අහන්නේ චාලි ඔයාගේ ළඟද කියලා. හැබැයි වීර චාලි කියන්නේ කවුද කියලා දන්නේ නැහැ කිව්වම සංජය අහනවා ඔයා කුෂ්වන්ත් දන්නවද කියලා. ඒකට කෝයල් කියනවා ඒ අපේ මාමා කියලා. සංජය ඊට පස්සේ ඔයාලගේ මාමා දැන් ICU එකේ ඉන්නේ කියලා මේ දෙන්නට කතාවක් කියන්න පටන් ගන්නවා. සංජය කියන්නේ දෙසැම්බර් 28 හවස ශාන්තිනගර පොලිස් ස්ටේෂන් එකට ඔත්තුකරුවෙක්ගෙන් ඔත්තුවක් ලැබුණා ක්‍රිකට් බොකේ කෙනෙක්ගේ කළු සල්ලි කෝටි 10ක් කාලගෝඩාවල ඉඳලා මහලක්ෂ්මී වලට යනවා කියලා. පොලිසියට ඒ හම්බ වුණ විස්තරයට අනුව ක්‍රියාමාර්ගයක් ගන්නව වෙනුවට එයාලා වෙනම ප්ලෑන් එකක් ගහන්න තීරණය කරා. ඒ අනුව අපිට පෙන්නනවා ෆිල්ම් එක පටන් ගන්නකොටම අපිට පෙන්නවා කෝටි 10ක මුදල් මංකොල්ලේ. ඇත්තටම ඉතින්ගේ මුදල් මංකොල්ලේ කරලා තියෙන්නේ පොලිසිය විසින්මයි. ඒ වෙලාවේ එක පොලිස්කාරයෙක්ගේ කටට ලේ විසි වෙලා එයා පැත්තකට ගිහිලා වෙස්මුණ ගලවලා පිරිසුදු වෙලානේ එතනින් පැනගත්තේ. ඉතින් මේ සිද්ධිය වෙලා තියෙන්නේ වීර්ලගේ මාමගේ ඉලෙක්ට්‍රොනික බඩු කඩේ ඉස්සරහා. ඉතින් මාමගේ කඩේ සෙට් කරලා තියෙන CCTV කැමරාවල ඒ මංකොල්ලේට අදාළ සාක්ෂි සටහන් වෙලා තියෙනවා. ඒක තමයි එක පොලිස්කාරයෙක් එයාගේ වෙස්මුණ ගලවලා කටේ තියෙන ලේ පිරිසුදු කරගන්න දර්ශනය. මාමා ඊට පස්සේ ඒ සාක්ෂිය එයාගේ ළඟ තිබ්බ පෙන් එකකට කොපි කරගෙන තියෙනවා. ඉතින් ඒ පෙන් එකේ හවුසින් එකේ අපි කවුරුත් දන්න චාලිගේ රූපයක් තමයි තියෙන්නේ. මාමා ඊට පස්සේ පෙන් එකත් අරගෙන පොලිසියට ගිහිල්ලා එයාගේ ළඟ තියෙන සාක්ෂිය ගැන කියලා තියෙනවා. හැබැයි මාමා ඒ විදියට ගිහිල්ලා තියෙන්නේ ඒ මංකොල්ලේට අදාළ පොලිස්කාරයෝ ටික ඉන්න ස්ටේෂන් එකටම. ඉතින් මාමගේ විස්තරය අහපු පොලිස්කාරයා මාමට එතනම ඉන්න කියලා එයාලගේ ලොක්කා හර්ෂයටයි සචින්ටයි ඒ පණිවිඩය කියන්න එනවා. ඒ අතර මාම දැකලා තියෙනවා කැමරාවේ සටහන් වෙලා තිබ්බ වෙස්මුණ ගලවපු පොලිස්කාරයා එයාලගේ ළඟින් හර්ෂලා ඉන්න තැනට යනවා. එයාව දැක්කට පස්සේ මාම හැමදේම තේරුම් අරගෙන පෙන් එකත් අරගෙන පොලිස් ස්ටේෂන් එකෙන් පැනගෙන තියෙනවා. ඉතින් මාම පොලිස් ස්ටේෂන් එකේ නෑ කියලා දැනගත්තාම හර්ෂ ඇතුළු කණ්ඩායම එයාව හොයන්න පටන් ගන්නවා. මාම ඉතින් මේ විදියට පොලිස් ස්ටේෂන් එකෙන් පැනගෙන කෙලින්ම යන්නේ shopping mall එකට. ඒ විදියට යනකොට තමයි කෝයල්ට අවශ්‍ය කරන බෑග් වගේක් ගන්න මේ shopping mall එකට ආව වීර්ගේ ඇඟේ මාම හැප්පෙන්නේ. ඊට පස්සේ මාම කරලා තියෙන්නේ වීර එක කතා කරන ගමන් එයාගේ අතේ තිබ්බ පෙන් එක වීර්ගේ අතේ තියෙන බෑග් එකකට හොරෙන්ම දාලා එතනින් පැනගත්ත එක. හැබැයි පොලිසිය කොහොම හරි මාමව අල්ලගෙන එයාට හොඳටම පහර දීලා අහලා තියෙනවා පෙන් එක කොයිද කියලා. මාමා ඒක නිසා පෙන් එක තියෙන්නේ කොහෙද කියලා පොලිසියට හැමදේම කියලා තියෙනවා. ඊට පස්සේ මේ පොලිස්කාරයෝ ටික මාමට හොඳටම පහර දීලා එයා මැරෙන්න ඇති කියලා හිතාගෙන පාරක දාලා ගිහිලා තියෙනවා. හැබැයි ඒ ළඟපාතේ හිටපු මිනිස් වගේක් එයාව රෝහලට අරගෙන ගිහිල්ලා තිබ්බ නිසා මාමගේ ජීවිතේ බේරලා තියෙනවා. ඊට පස්සේ විස්තරේ CID එකට ආවම සංජය ගිහිල්ලා මාමගෙන් කට උත්තරයක් අරගෙන තියෙනවා. ඒ වෙලාවේ මාමා කියලා තියෙනවා shopping mall එකේදී වීර්ගේ අතේ තිබ්බ බෑග් එකකට එයාගේ ළඟ තිබ්බ pen drive එක දැම්මා කියලා. සංජය ඉතින් ඒ දේවල් කියනකොට තමයි වීරටත් මතක් වෙන්නේ shopping mall එකෙන් බෑග් අරගෙන එනකොට එයාට මාමව හම්බ වුණා කියලා. වීර ගැන සංජයට කිව්වම සංජය අහනවා ඒ බෑග් දැන් කොහෙද තියෙන්නේ කියලා. ඇත්තටම ඉතින් වීර මේ වෙනකොට ඒ බෑග් කෝයල්ට තමයි දීලා තියෙන්නේ. සංජය කියනවා අපිට කොහොම හරි මේ පෙන් එක හොයාගන්නම වෙනවා මොකද මේ පෙන් එකේ වැදගත් සාක්ෂි තියෙනවා කියලා. වීර කියනවා මට කවුද මිනිස්සෙක් කෝල් කරලා කිව්වා මගේ දෙමව්පියෝ එයත් එක්ක ඉන්නේ කියලා. එයාට පෙන් එක හම්බුනේ නැත්නම් එයා මගේ දෙමාපියෝ මරලා දායි කියලා. සංජය ඒ කෙනා කවුද කියලා අහනකොට වීර කියනවා ප්‍රදීප් කියලා කෙනෙක් කියලා. සංජය කියනවා කලබල වෙන්න එපා මං විශ්වාසවන්ත නිලධාරියෙක් කියවන්නම් ඔයාගේ දෙමාපියෝ ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. ඒ වගේම සංජය කියනවා මේ ගැන පොලිසියට කියන්න එපා මොකද ඒ කට්ටියට ගොඩක් ඉහළ කට්ටියත් එක්ක සම්බන්ධතා තියෙනවා කියලා. කොහොම හරි එකෙන් පස්සේ මේ දෙන්න ඉන්න වාහනේ යාඩ් එකට අරගෙන ආවම මේ දෙන්න පිටිපස්ස සීට් එක පාත් කරලා කොහොම හරි ඒ වාහනෙන් එළියට පැන ගන්නවා. ඒ වගේම ඉතින් මේ දෙන්නගේ අත් දෙකට එකම මාංචුව තමයි දාලා තියෙන්නේ. වීර් මේ වෙලාවේ කෝයල්ට කියනවා අපි ඔයාලගේ දිහාට ගිහිල්ලා ශගුන්ට ගත්ත බෑග් ටික පරීක්ෂා කරමු කියලා. කෝයල් කියනවා ඒ බෑග් ගත්තේ ශගුන්ට නෙමෙයි අමුත්තන්ට තෑගි දෙන්න කියලා. වීරේ බෑග් කාටද දුන්නේ කියලා අහනකොට කෝයල් කියනවා එයාට මතක නෑ කියලා. වීර් ඉතින් ඒ ගැන බල කරනම අහනකොට කෝයල් කියනවා කණිකා ඒ ගැන දන්නවා ඇති කියලා. ඒ අනුව මේ දෙන්න කණිකව හම්බ වෙන්නේ ක්ලබ් එකකට එනවා. වීර අහනවා කණිකව හම්බ වෙන්නේ ක්ලබ් එකට එන්නේ ඇයි එයා NGO එකේනේ වැඩ කරනවා කිව්වේ කියලා. කෝයල් කියනවා එයාගේ අම්මයි තාත්තයි NGO එකේ වැඩ කරන්නේ හැබැයි කණිකා ක්ලබ් එකේ DJ කෙනෙක් කියලා. වීර එතකොට කෝයල්ට කියනවා ඔයාලා හැමෝම බොරුව කරන්නේ ඔයාලට බොරු කියන එකෙන් විනෝදයක් ලැබෙනවද කියලා. ඒකට තරහා ගියපු කෝයල් කියනවා අපිට බොරු කියන්න තරම් ආසාවක් නැහැ.
ඒත් බොරු කියන සිද්ධ වෙනවා. ඔයා කෙල්ලෙක් වෙන එක කොච්චර අමාරු වැඩක්ද කියලා දන්නවද? කසාදෙට කලින් දෙමාපියන්ගේ නීති රීති පිළිපදින්න ඕනි. කසාද බැඳලා පස්සේ මිනිහගේ නීති පිළිපදින්න ඕනි. පිරිමි කොච්චරවත් වෘකයෝ ගොදුරක් දිහා බලාගෙන ඉන්නවා වගේ අපේ දිහාම බලාගෙන ඉන්නවා. ගෙදරින් එළියට බහිනකොට ඇඟ වැහෙන්න ඇඳුම් ඇඳ ගන්න කියනවා කොල්ලෝ කරදර කරයි කියලා. ඉතින් කෝයල් මේ වගේ ගොඩක් දේවල් වීරට කියනවා. ඒ වගේ මෙයා කියපු දේවල් වලට වීරගෙන් සමාව ගන්නවා. වීර ඉතින් ඒකට අවුලක් නෑ කියලා කණිකව හම්බ වෙන්න දෙන්නම ක්ලබ් එකට යනවා. කණිකව හම්බ වුණාට පස්සේ කෝයල් අහනවා කොයිදාර බෑග් කියලා. කණිකා කියනවා ඔයා ඒ බෑග් පහම බැචලෝරේට් පාටියේදී හැමෝටම බෙදලා දුන්නානේ කියලා. එතකොට තමයි කෝයල්ටත් මතක් වෙන්නේ බැචලෝරේට් පාටියේදී එයා හොඳටම බීලා හිටියේ කියලා. ඒත් එයාට මතකයි ඒ පාටියේ වෙලාවේ කණිකට බෑග් දෙකක් දුන්නා කියලා. එයා ඉතින් ඒ ගැන අහනකොට කණිකා කලබල වෙලා වගේ කියනවා මං ඒ බෑග් දෙක ආරියට දුන්නා කියලා. කෝයල්ට ඉතින් ඒකට හොඳටම කේන්ති ගිහිල්ලා එයා කණිකට හොඳටම පහර දෙනවා. ඒකෙන් පස්සේ මේ දෙන්න පාටිය තියෙන තැනට ආවම වීර අහනවා ආරියා කියන්නේ කවුද කියලා වගේම බැචලෝරේට් පාටිය තිබ්බේ කවද්ද කියලා. හැබැයි කෝයල් ඒකට මුකුත් කියන්නේ නැතුව අරක්ක වීදුරු දෙකක් අරගෙන බීගෙන යනවා. වීර ඉතින් ෂොක් වෙලා වගේ තමයි ඒ දිහා බලාගෙන ඉන්නේ. ඒත් එකම තව දෙන්නේ පිටිපස්සෙන් ඇවිල්ලා මෙයාලගෙන් අහනවා චාලි කොයිද කියලා. ඉතින් ඒකට තරහා කියපු කෝයල් ඒ දෙන්නට හොඳටම පහර දෙනවා. ඒකෙන් පස්සේ මේ දෙන්න ක්ලබ් එකෙන් එළියට ඇවිල්ලා ආර්යාගේ ගෙදරට යන්න ටැක්සි නතර කරත් ඒවා එකක්වත් නවත්තන්න නැතුව යනවා. ටික වෙලාවකින් මෙතෙන්ට ආව ලස්සන කරත්තයක නැගලා තමයි මේ දෙන්න ආර්යාගේ ගෙදරට යන්න පිටත් වෙන්නේ. ඒ වගේම අපිට පේනවා සචින් වගේම හර්ෂ දෙන්න යාඩ් එකට ඇවිල්ලා ඒ අදාළ දඩ මුදල ගෙවලා එයාලගේ වාහනේ ආපහු අරගන්නවා. කොහොම හරි ටික වෙලාවකින් වීර් වගේම කෝයල් දෙන්න ආර්යා ඉන්න ගෙදරට එනවා. ආර්යා ඉතින් කෝයල්ව දැක ගමම්ම කියනවා මම දැනගෙන හිටියා ඔයා කිසිම වැඩකට නැති සැමියව අතහැරලා දාලා ආපහු මගේ ළඟට එයි කියලා. එහෙම කියලා කෝයල්ට අත දෙනකොටම වීර් එයාගේ පැත්තට ඔළුව දානවා. කෝයල් ඊට පස්සේ ආර්යාගේ කාමරයට ගිහිල්ලා එයාලගේ බෑග් දෙක හොයාගෙන ඒවා පරීක්ෂා කරනවා. ඒ වෙලාවේ තමයි අපිට දැනගන්න ලැබෙන්නේ ආර්යා වගේම කෝයල් දෙන්න කලින් ආදරවන්තයෝ කියලා. ඒත් ඉතින් මේ ආර්යා කියන්නේ ගේ කොල්ලෙක්. ආර්යා ඉතින් මේ වෙලාවේ කෝයල්ට අපි දෙන්න ආපහු එකතු වෙමු කියලා කිව්වත් කෝයල් එයාගේ මූණට කෙල ගහනවා. කොහොම හරි කෝයල්ලා හොයන්න ආපු පෙන් එක මේ බෑග් දෙකේ තිබ්බේ නැති නිසා ආපහු යන්න හදනකොට ආර්යා දෙගෙන් දිගටම බල කරලා කියනවා අපි දෙන්න ආපහු එකතු වෙමු කියලා. කෝයල් එක නිසා ආර්යාගේ හොඳම තැනට පහර දීලා වීරුත් එක එළියට ඇවිල්ලා වාඩි වෙලා හොඳටම අඬන්න පටන් ගන්නවා. කෝයල් කියනවා මම හරිම මෝඩයි. මගේ ආදරවන්තයා විදියට ආර්යව තෝරගත්ත එකට කියලා. වීර ඉතින් මේ වෙලාවේ කෝයල්ව තේරුම් අරගෙන එයාව සනසවන්න උත්සාහ කරනවා. ඊට පස්සේ වීර කියනවා අපි ඉස්සර වෙලාම පෙන් එක හොයාගෙන ඒක CID එකට බාර දෙමු. ඊට පස්සේ අපි අපේ පවුල් වල කට්ටියත් එක්ක එකතු වෙලා තීරණය කරමු අපි දෙන්න තවදුරටත් ඉස්සරහට යනවද එහෙම නැත්නම් ඩිවෝස් වෙනවද කියලා. කෝයලුත් ඒකට මුකුත් කියන්නේ නැතුව වීරගේ දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ දෙන්න මෙතනින් පිට වෙන්න හදනකොටම සචින් වගේම හර්ෂ දෙන්න ඇවිල්ලා පිස්තෝලයක් දික් කරලා මේ දෙන්නගෙන් අහනවා චාලි කොයිද කියලා. වීර කියනවා ඔයාලා චාලි කියලා හොයන පෙන් එක තියෙන තැන අපි දන්නේ නැහැ කියලා. එතකොට හර්ෂ තර්ජනය කරනවා පෙන් එක දුන්නේ නැත්නම් එයා වීරගේ යට එකට වෙඩි තියනවා කියලා. ඒත් එකම මේගොල්ලෝ ඉන්න පැත්තට වෙඩින් පෙරහැරක් ආව නිසා සචින් ඉක්මනටම එයාලගේ පිස්තෝලේ හංග ගන්නවා. කොහොම හරි මේ පෙරහැරින්ද ඇති වෙන කලබලයේ ප්‍රයෝජනෙට අරගෙන කෝයල් වගේම වීර දෙන්න එතනින් පැන ගන්නවා. මේ දෙන්න ඉතින් මේ විදියට යනකොට බයිසිකල් හොරකම් කරන මිනිහෙක් ඒ දෙන්නට හම්බ වෙනවා. ඒ මිනිහයාත් මේ දෙන්නව දැකලා හොඳටම බය වෙනවා. කෝයල් කියනවා අපි ඔයා ගැන කාටවත් කියන්නේ නැහැ. ඒත් ඔයා කොහොම හරි කරලා අපේ අතේ තියෙන මාංචු ගලවලා දෙන්න කියලා. ඒ මනුස්සයාත් ඒක නිසා එයාගේ ළඟ තිබ්බ යතුරු කැරල්ලක් පාවිච්චි කරලා මේ දෙන්නගේ අත්වලට දාලා තියෙන මාංචු ගලවලා දෙනවා. ඊට පස්සේ මේ දෙන්න දුවගෙන යනකොට වීර් කරන්නේ හදන ගමන් තියෙන ගොඩනැගිල්ලකට ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඒක ඇතුළට කෝයල්වත් ගන්න එක. හැබැයි මේ දෙන්න ඒක බලා ගන්න වයසක මුරකාරයාට අහු වෙනවා. ඉතින් මුරකාරයා හිතන්නේ මේ දෙන්න සෙක්ස් කරන්න තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ කියලා. කෝයල් කියනවා අපේ පස්සෙන් මැරෙව වගේ පන්නගෙන ඇවිල්ලා වෙඩි තියන්න උත්සාහ කරන හින්දා තමයි මෙතෙන්ට ආවේ කියලා. එතකොට මුරකාරයා අහනවා ඔයාලා දෙන්න හොරෙන්ද කසාද බැන්දේ කියලා. කෝයල් ඒකට බොරුවක් කියනවා ඔව් අපි දෙන්න හොරෙන් තමයි කසාද බැන්දේ. මේක අන්තර්කුල කසාදයක් හින්දා ගෙවල් වල කට්ටිය අපි දෙන්නව හොයාගෙන වෙන් කරන්න හදනවා කියලා. ඉතින් මුරකාරයාත් එක්ක විශ්වාස කරලා මේ දෙන්නව ඇතුළට එකටගෙන ගිහිල්ලා ඒ දෙන්නට කෑමක් දෙනවා. වීරට ඉතින් චිකන් කෑම එකක් දුන්නම වීර එක කෝයල්ට දීලා කියනවා මට මගේ රෝගියෝ කන්න බෑ කියලා.
ඇතරම ඉතින් මේ වීර් කියන්නේ ඇනිමල් ඩොක්ටර් කෙනෙක් හින්දා තමයි එයා ඒ විදිහට කියන්නේ. ඉතින් මේ මුරකාරයා එයාගේ බිරිඳත් එක්ක එකතු වෙලා තමයි මේ ගොඩ නැගිල්ල බලාගන්නේ. කොහොම හරි මේගොල්ලෝ මෙහෙම කෑම කන ගමන් ඉන්නකොට සචින් වගේම හර්ෂ දෙන්න ගේට්ටුවට ගහන සද්දය ඇහිලා මුරකාරයා මේ දෙන්නව එතනින් වෙන පැත්තකට යවලා ගේට්ටුව ගාවට යනවා. ඒ විදිහට ආවම හර්ෂ මුරකාරයාගෙන් අහනවා කවුරු හරි කෙල්ලෙකුයි කොල්ලෙකුයි මේ පැත්තට එනවා දැක්කද කියලා. මුරකාරයා ඉතින් ඒ දෙන්නට වෙන පැත්තක් පෙන්නලා කියනවා කොල්ලෙකුයි කෙල්ලෙකුයි ඒ පැත්තට දුවනවා දැක්කා කියලා. ඒක නිසා ඉතින් මේ දෙන්නත් මුරකාරයා පෙන්නුව පැත්තට යනවා. මේ අතර අපිට පෙන්වන්නේ කොයල් වගේම වීර් දෙන්න හදන ගමන් තියෙන බිල්ඩින් එක උඩටම නගිනවා. හැබැයි මේ වීර්ට ඇක්ට්‍රොෆෝබියා කියන ලෙඩේ තියෙන නිසා එයාට උඩ ඉඳන් බිම බලන්න බෑ. කොහොම හරි ඒත් එක්කම අලුත් අවුරුද්දත් උදා වෙලා හැමතැනම මල් වෙඩි පත්තු කරනවා. කොයල් ඉතින් ඒව දිහා ගොඩක් ආසාවෙන් බැලුවත් වීර් පැත්තකට වෙලා ගොඩක් බයෙන් ඉන්නවා. කොයල් එක නිසා වීර්ව කොහොම හරි නැගිටවගෙන දෙන්නම එකතු වෙලා මල් වෙඩි වල ලස්සන බලනවා. ඒකින් පස්සේ කොයල් අහනවා ඔයාට පෙම්වතියක් ඉඳලා තියෙනවද කියලා. වීර් කියනවා මට කවදාවත් ධෛර්යයක් තිබිලා නැහැ කිසිම කෙල්ලෙකුට යෝජනා කරන්න. ගොඩක් කෙල්ලෝ ඉස්සරහා මම මාවම ප්‍රතික්ෂේප කරගෙන තියෙනවා කියලා. ඒ වගේම එයා කොයල්ගෙන් අහනවා බැචලෝරේට් පාටියේදී කවුරුම හරි සිහියෙන් හිටියද කියලා. එතකොට කොයල් කියනවා සනි ඒ ගැන දන්නව ඇති කියලා. වීර් මොන සනීද කියලා අහනකොට කොයල් කියනවා පාටියේ වෙලාවේ කෙල්ලෝ අතර එක කොල්ලෙක් හිටියා එයා තමයි සනී කියලා. හැබැයි මේ වීර් නම් හිතන්නේ සනී කියන්නේ වේට කෙනෙක් වෙන්න ඇති කියලා. මේ අතර අපිට පෙන්වන්නේ සචින් වගේම හර්ෂ දෙන්න මුරකාරයා බොරු කිව්වා ඇති කියලා හිතාගෙන හොරෙන්ම මේ බිල්ඩින් එකට ඇතුල් වෙනවා. මේ දෙන්න ඉතින් එයාලා බිල්ඩින්කට ඇතුල් වෙනවා දැකලා පුළුවන් තරම් ඉක්මනට බිත්තිය පිටිපස්සේ හැන්ගෙනවා. ඉතින් සචින් වගේම හර්ෂ දෙන්න කොච්චර හෙව්වත් එයාලට මේ දෙන්නව හොයාගන්න බැරි වෙනවා. ඒක නිසා ඉතින් මේ දෙන්න යන්න හදනකොටම වීර්ගේ කකුල වැදිලා ගඩොල් කැටයක් බිමට වැටෙනවා. හර්ෂලා ඒක නිසා කොයලව හොයාගෙන අල්ලගන්න උත්සාහ කරත් කොයල කොහොම හරි ඒ දෙන්නගෙන් බේරිලා උඩම තට්ටුවේ තියෙන ලිෆ්ට් එකට නගිනවා. හැබැයි මේ වීර්ට ඇක්ට්‍රොෆෝබියා තියෙන හින්දා එයා ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. ඒ මදිවට මේ ලිෆ්ට් එක වැඩ කරන්නේත් නැහැ. ඉතින් හර්ෂ වගේම සචින් දෙන්න මෙයාලගේ පැත්තට එනකොට වීර්ගේ අතින් liver එකට වැදිලා ලිෆ්ට් එක ගොඩක් වේගෙන් පල්ලෙහාට යනවා. ඉතින් මේ සිද්ධිය මුරකාරයා දැකලා ලිෆ්ට් එක බිම හැප්පෙන්න කලින් කොහොම හරි ඒක නතර කරනවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න මුරකාරයාට ස්තුති කරලා පුළුවන් තරම් ඉක්මනට එතනින් පැනගෙන කෝච්චියක් ඇතුළට ගොඩ වෙනවා. ඉතින් එතෙන්ටත් හර්ෂ වගේම සචින් දෙන්න ඇවිල්ලා විශාල කලබලයක් ඇති කරනවා. ඒත් මේ දෙන්නට පුළුවන් වෙනවා කොහොම හරි සචින්ලව මඟ ඇරලා ඒ කෝච්චියෙන් පිටත් වෙන්න. හැබැයි සචින්ලා කලින් තිබ්බ වෙඩිපාරක් නිසා කොයල්ගේ කකුලට වෙඩි වැදිලා. වීර් එක නිසා කෝච්චියේ ඉන්න කට්ටියගෙන් උදව් අරගෙන කොහොම හරි කොයල්ගේ කකුලට බෙහෙත් දානවා. ඊට පස්සේ ඉතින් මේ දෙන්න යනවා සනීව හම්බ වෙන්න පාටියක් තියෙන තැනකට. ඒ විදිහට ඇවිල්ලා සනීට විස්තරය කිව්වම සනී කියනවා ඒ බෑග් එක ගෙදර තියෙන කියලා. වීර අහනවා ගෙදරට මෙතන ඉඳලා කොච්චර දුරයිද කියලා. සනී කියනවා මෙතන ඉඳන් විනාඩි 15ක දුරක් තියෙන්නේ. ඒත් අද මං විතරයි මෙතන ඉන්න එකම රංගන ශිල්පියා. ඉදිරි කට්ටිය හැමෝම අද නිවාඩු දාලා. අද අලුත් අවුරුද්ද වගේම දැනටමත් පාටියට ගොඩක් පරක්කු වෙලා තියෙන කියනවා. වීර එතකොට කියනවා ඔයා ගෙදර ගිහිල්ලා බෑග් අරගෙන එනකල් මට මේ පාටිය බැලන්ස් කරගන්න පුළුවන් කියලා. සනිත් අහනවා ඔයාට අනිවාර්යයෙන්ම පාටිය බලා ගන්න පුළුවන්ද කියලා. වීරුත් කියනවා ඔව් මට අනිවාර්යයෙන්ම ඒ පාටිය බලා ගන්න පුළුවන් කියලා. සනී එක නිසා ඉතින් බෑග් එක අරගෙන එන්න ගෙදරට පිටත් වෙලා ගියාම වීර් ස්ටේජ් එකට ඇවිල්ලා එතෙන්ට ඇවිල්ලා ඉන්න කට්ටියට විහිළු කතා කියන්න පටන් ගන්නවා. හැබැයි පාටියට ඇවිල්ලා ඉන්න කාටවත්ම ඒ දේවල් තේරෙන්නේ නැතුව එයාලා විශාල කලබලයක් ඇති කරන්න පටන් ගන්නවා. වීර් එක නිසා කොයල් ළඟට ගිහිල්ලා කියනවා ඔයාගේ ළඟ මොකක් හරි අදහසක් තියෙනවද කියලා. කොයල් කියනවා ඔයාගේ අඳුමේ තියෙන බොත්තම් දෙක තුනක් ගලවලා පුංචි ඩාන්ස් පාරක් දාන්න එතකොට වැඩේ හරි කියලා. වීරුත් ඒක නිසා ආපහු ස්ටේජ් එකට ඇවිල්ලා කොයල් කිව්වා වගේම ගොඩක් ලැජ්ජාවෙන් ඒ දේවල් කරනවා. හැබැයි ටික වෙලාවක් යනකොට එයාගේ ලැජ්ජාව නැති වෙලා සුපිරියටම ඩාන්ස් කරනවා. ඒ වගේ මේ පාටියට ඇවිල්ලා ඉන්න කෙල්ලොත් එයාට ගොඩක් කැමති වෙනවා. හැබැයි කොයල්ට ඒ දේවල් දැක්කම ටිකක් විතර අවුල් යනවා. සනියකින් පස්සේ එයාට හම්බ වුණ බෑග් එක අරගෙන ආවම කොයල් එක පරීක්ෂා කරලා බැලුවත් ඒකේ ඇතුලේ පෙන් එක නැහැ. එතකොට සනී කියනවා ඔයා මට එක බෑග් එකක් දුන්නා. ඔයාගේ හොඳම යාළුවාට බෑග් දෙකක් දුන්නා. ඒ වගේම අර කන්නාඩි දාපු කෙල්ලටත් බෑග් එකක් දුන්නනේ කියලා. එතකොට තමයි කොයල්ට මතක් වෙන්නේ පාටියේ වෙලාවේ සුහාන කියලා කෙල්ලෙකුටත් බෑග් එකක් දුන්නනේ කියලා. කොයල් එක නිසා සනීගේ බයික් එකත් එල්ලගෙන වීර් එක සුහානව හම්බ වෙන්න යනවා. ඒ විදිහට ඇවිල්ලා සුහානට විස්තරය කිව්වම සුහාන කියනවා ඒ බෑග් එක මගේ ළඟ තියෙනවා මම අරගෙන එන්නම් කියලා.
එහෙම කියලා සුහානා බෑග් අරගෙන එන්න ඇතුළට ගියාම තමයි සංජයගෙන් වීරට කෝල් එකක් එන්නේ. සංජය කතා කරලා පෙන් එක හොයාගත්තද කියලා අහනකොට වීර් කියනවා තාම බැරි වුණා කියලා. සංජය කියනවා මේ දේ සැහැල්ලුවට ගන්න එපා, ඔයාගේ දෙමව්පියෝ අනතුරේ ඉන්නේ කියලා. වීර් කියනවා සර් ඔයා මොනවද මේ කියන්නේ, අපි ඉන්න තත්ත්වය මොන වගේද කියලා ඔයාට තේරෙනවනේ කියලා. සංජය එතකොට අහනවා ඔයාලා දැන් කොහෙද ඉන්නේ කියලා. වීර් ඉතින් සුබානාගේ දිහා කියනකොට සුබානාත් ඒ බෑග් එක හොයාගෙන මෙතෙන්ට එනවා. සංජය ඉතින් ඔයාලා දැන් ඉන්න ගෙදර ඇඩ්‍රස් එක කියනකොට සුබානාගෙන් අහගෙන වීර් ඒ ඇඩ්‍රස් එක කියනවා. වීර් ඒ වගේම කියනවා අපි දැන් මෙහි තියෙන බෑග් එක පරීක්ෂා කරනවා. ඒකේ පෙන් එක තිබ්බේ නැත්නම් අපි කෙලින්ම කෝයල්ගේ ගෙදරට යනවා. එහි තියෙන බෑග් එක පරීක්ෂා කරන්න කියලා. කොහොම හරි කෝල් එකෙන් පස්සේ කෝයල් බෑග් එක පරීක්ෂා කරනකොට වීර් වගේම සුහානා දෙන්න කතා බහ කරලා අඳුර ගන්නවා. ඇතරම ඉතින් මේ සුහානා කියන්නේ මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ වගේම සුහානා යන කැම්පස් එකටම තමයි වීරුත් කලින් ගිහින් ඉඳලා තියෙන්නේ. මේ දෙන ඉතින් ඒ ගැන hina වෙලා කතා කරනකොට කෝයල්ට නම් ඒකට ටිකක් විතර අවුල් යනවා. කොහොම හරි කෝයල්ලා හොයන්න ආපු පෙන් එක මේ බෑග් එකේ තිබ්බේ නැති නිසා මේ දෙන්න එතනින් පිටත් වෙලා එළියට එනවා. ඒ විදිහට ආවට පස්සේ කෝයල් හෙල්මට් එකත් පැත්තකට වේසි කරලා වීරට හොඳටම බනිනවා. එයා සුහානත් එක්ක hina වෙලා කතා කරපු එකට. ඒ වගේම ඉතින් කෝයල් මේ වෙලාවේ වීරට තර්ජනය කරනවා. අදින් පස්සේ වෙන කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් හරි බලලා අහුවෙලා තිබ්බොත් ඔයාව හැම ගහලා එල්ලනවා කියලා. ඊට පස්සේ මේ දෙන්න පොඩ්ඩක් ලං වෙන්න උත්සාහ කරත් කෝයල් කියනවා මෙතනින් පිටත් වෙන්න හෙල්මට් එක අරගෙන එන්න කියලා. වීරුත් ඒ හෙල්මට් එක අරගෙන එන්න ගියාම වාහනයක් ඇවිල්ලා කෝයල්ව පැහැරගෙන එතනින් අරගෙන යනවා. වීර ඉතින් කොච්චර උත්සාහ කරත් එයාට කෝයල්ව බේරගන්න බැරි වෙනවා. වාහනේ යන ගමන් එක්කෙනෙක් වීරට කියනවා පෙන් එකත් අරගෙන විත්තල් වාඩි වලට එන්න කියලා. වීර ඉතින් ආපහු බයික් ළඟට දුවනකොට හර්ෂලා තවත් වාහනයකින් ඇවිල්ලා එයාගේ ඉස්සරහට එනවා. වීර ඉතින් දැන් හොඳටම කේන්තියෙන් ඉන්න හින්දා පොල්ලක් අරගෙන සචින්ට පහර දෙනකොට එයාගේ අතේ තිබ්බ තුවක්කුව වාහනේ යටට වෙසි වෙනවා. වීර ඊට පස්සේ උඹලගේ මිනිස්සුන්ට දැම්ම කෝල් කරලා කෝයල්ව මෙතෙන්ට ගෙනල්ලා දාන්න කියපන් කියලා සචින්ට පහර දෙනවා. එතකොට හර්ෂ කියනවා උඹට පිස්සු හැදිලාද මේක අපි දෙන්නගේ කේස් එකක් විතරයි කියලා. වීර කියනවා මං මේ පෙන් එක හොයාගත්තම CID එකට බාර දෙන එක නවත්තන්න කාටවත් බෑ කියලා. හර්ෂ එතකොට කියනවා අපි තමයි බං CID කියලා. හැබැයි වීර එක පිළිගන්නේ නැති නිසා හර්ෂලා එයාලගේ ID කාඩ් පෙන්නලා කියනවා අපි මුම්බයි CID එකෙන් කියලා. හැබැයි වීරට එක පිළිගන්න අමාරු වෙලා අහනවා කොයිද එහෙනම් ඔයාලගේ නිල ඇඳුම් කියලා. එතකොට හර්ෂ අහනවා ඔයා ડોක්ටර් කෙනෙක් වුණා කියලා හැම වෙලාවෙම වේදනලාව බෙල්ල එල්ලගෙන ඉන්නවද කියලා. වීර ඉතින් සංජය කියන්නේ යනකොටම හර්ෂ කියනවා සංජය තමයි ශාන්තිනගර පොලිස් ස්ටේෂන් එක බාරව ඉන්න කෙනා. එයා තමයි මුළු මංකොල්ලේම සැලසුම් කරේ. අපි තමයි සංජය වල්ල ගන්නව ඇත්තම CID කියලා එයා කතාවක් කියන්න පටන් ගන්නවා. ඒ අනුව සංජයට තමයි මුලින්ම කළුසල්ලි කෝටි 10ක් ප්‍රවාහනය කරන්න යනවා කියන ඒ ඔත්තුව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සංජය වගේම ශාන්තිනගර පොලිස් ස්ටේෂන් එකේ ඉන්න හැම නිලධාරියෙක්ම නම්බර 1 දෝෂිතව සෙට් එකක්. ඒක නිසා මේගොල්ලෝ ප්ලෑන් කරලා තමයි කළුසල්ලි කෝටි 10 මංකොල්ල කාලා තියෙන්නේ. ඉතින් මීට කලින් කේස් දෙකකදී හර්ෂලා සංජයව අල්ලගන්න උත්සාහ කරත් ඒවට හරියට සාක්ෂි තිබිලා නැහැ. ඒක නිසා හර්ෂලා ශාන්තිනගර පොලිස් ස්ටේෂන් එකට එයාලගේ ඔත්තුකාරයෙක් දාලා තියෙනවා. ඒ ඔත්තුකාරයා පොලිස් ස්ටේෂන් එකේදී වීර්ගේ මාමා දැකලා හර්ෂට කෝල් කරලා කියලා තියෙනවා කළුසල්ලි මංකොල්ලේ කරලා තියෙන්නේ සංජයලා තමයි. කුෂ්වන් කියලා ඉලෙක්ට්‍රොනික කඩයක් කරගෙන යන කෙනෙක් ඉන්නවා. එයාගේ ළඟ මේ කේස් එකට අදාළ සාක්ෂි තියෙනවා කියලා. ඊට පස්සේ තමයි කුෂ්වන් පොලිස් ස්ටේෂන් එකෙන් පැනලා යනකොට සංජයලා එයාව අල්ලගෙන එයාට පහර දීලා ඒ අදාළ තොරතුරු අරගෙන තියෙන්නේ. හර්ෂලා ඉතින් කුෂ්වන්ගේ කඩයට ගිහිල්ලා බලනකොට සංජයලා කම්පියුටර් එකේ හાર્ඩ් එක අරගෙන හැම සාක්ෂියක්ම විනාශ කරලා තිබිලා තියෙනවා. ඒත් ඉතින් ඒ කේස් එක එතනින් ඉවර වෙලා නැහැ චාලි පෙන් එක නිසා. වීර එතකොට අහනවා ඔයාලා කොහොමද දැනගත්තේ ඒ පෙන් එක මගේ ළඟ තියෙන්නේ කියලා. ඇතරම ඉතින් මේ හර්ෂලා ශාන්තිනගර පොලිස් ස්ටේෂන් එකේ කෝල් ට්‍රැක් කරලා තමයි ඒ අදාළ තොරතුරු අරගෙන තියෙන්නේ. ඒ විස්තර වලින් කුෂ්වන් වීරට පෙන් එක දීලා තියෙනවා කියලා වගේම ඒ දෙන්න මේ වෙනකොට හනිමූන් ගිහිල්ලා ඉන්න එපාර්ට්මන්ට් එකේ විස්තරත් ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි සචින් වගේම හර්ෂ දෙන්න වීරලා ඉන්න එපාර්ට්මන්ට් එකට ඇවිල්ලා තියෙන්නේ. වීර කියනවා ඔයාලා CID එකෙන් නම් හොටෙල් රූම් එකට ආපු වෙලාවෙම ඒ ගැන කියන්න තිබ්බනේ කියලා. හර්ෂ කියනවා අපි ෆෝන් එක ට්‍රැක් කරාම සංජයගේ නිලධාරියන් ඔයාගේ නම කිව්ව නිසා අපිට හිතුනේ ඔයාලා උන් එක්ක එකතුයි කියලා. ඒක නිසා තමයි අපි මුලින්ම ඔයාලට CID කියලා කිව්වේ නැත්තේ කියනවා. වීර අහනවා එතකොට කෝයල් පැහැරගත්තේ සංජයගේ මිනිස්සුන්ට කියලා. හර්ෂ කියනවා එයාලට චාලිගේ පෙන් එක තමයි ඕනි කරලා තියෙන්නේ. ඒක නිසා සංජයගේ මිනිස්සු තමයි කෝයල් පැහැරගත්තේ කියලා. වීර එතකොට දැන් පෙන් එක තියෙනවා නම් තියෙන්න ඕනි කෝයල්ගේ ගෙදර තියෙන බෑග් එක කියලා මේ දෙන්නව කෝයල්ගේ ගෙදරට එක්කරගෙන යනවා. ඒ විදිහට යනකොට සංජයගේ මිනිස්සු මේ ගෙදරට ඇතුල් වෙලා ගේ සම්පූර්ණයෙන්ම හැඩි කරලා වැඩකාරයාත් ගැට ගහලා ගෙහිලා තියෙනවා. ඉතින් කෝයල්ගේ පවුලේ කට්ටිය මේ වෙනකොට ෆාම් හවුස් එකේ තියෙන පාටියේ තමයි ඉන්නේ. වැඩකාරයා ලිසාම කියනවා කවුද මිනිස්සු දෙන්නෙක් ඇවිල්ලා මුළු ගෙදරම අවුස්සලා මම දන්නේ නැති චාලිය ගැන ඇහුවා කියලා.
ඒ වගේම එයාලා ශගුන්ගේ බෑග් එක තවුසලා මොනවද හෙව්වා කියනවා. එතකොට හර්ෂ අහනවා ඒ බෑග් එක තිබිලා මොනවද දෙයක් ඒගොල්ලෝ හොයාගත්තද කියලා. වැඩකාරයා කියනවා බෑග් එක නම් ඔතන තියෙනවා ඒත් ඒ කට්ටියට මොනවත් හොයාගන්න බැරි වුණා කියලා. වීරුත් ඒක නිසා ඒ බෑග් එක පරීක්ෂා කරලා බැලුවත් ඒකේ ඇතුලේ පෙන් එක නෑ. ඒ වගේම ඉතින් වැඩකාරයා කියනවා එයාලා මගේ කට ගැට ගැහුව රෙදිපටියේ මොනවද ලියලා යන්න ගියා කියලා. ඉතින් ඒ රෙදිපටියේ ලියලා තියෙන්නේ උදේ 8 වෙනකොට පෙන් එකත් අරගෙන තට්පාත්‍රේ කම්පවුන්ඩ් වලට එන්න කියලා. ඉතින් උදේ 8 වෙන්න තවත් පැයක් විතරක් තියෙන නිසා මේගොල්ලෝ ඊළඟට මොනවද කරන්නේ කියලා කතා වෙනවා. ඒ වගේම ඉතින් හර්ෂ මේ වෙලාවේ සචින්ට කියනවා පුළුවන් තරම් ඉක්මනින් වීර්ලගේ පවුල් වල කට්ටිය ඉන්න ෆාම් හවුස් එකට බෑකප් ටීම් එකක් යවන්න කියලා. හර්ෂ ඊට පස්සේ වීර්ට වැඳලා කියනවා පුළුවන් තරම් ඉක්මනින් ඒ පෙන් එක තියෙන්නේ කොහෙද කියලා හිතලා බලපිය කියලා. මෙන්න මේ වෙලාවේ මේ ගෙදර ඉන්න බල්ලා ටොසි ආපහු වීර්ගේ ළඟට ඇවිල්ලා අර ජරා වැඩේම කරන්න පටන් ගන්නවා. ඉතින් මේ බල්ලව දැක්ක වීර්ට මතක් වෙනවා එයා අරගෙන ආව බෑග් එක තිබ්බ ලිලි මල් වගේක් මේ බල්ලා කෑවා කියලා. ඒත් එකම අපිට පේනවා එයාගේ මාමා පෙන් එක දැම්මෙත් ලිලි මල් තියෙන බෑග් එකට කියලා. ඒ වගේම වීර්ට මතක් වෙනවා හනිමූන් එක දවසේ රෑ වෙලා කෝයල්ගේ නංගි කතා කරලා බල්ලා දවස් දෙකක් ජරා කරේ නෑ කියලා කිව්ව කතාව. ඉතින් ඒ දේවල් හින්දා වීර් තේරුම් ගන්නවා බල්ලා ලිලි මල් කනකොට ඒ පෙන් එකත් එක්කම තමයි කාලා තියෙන්නේ කියලා. වීර් ඊට පස්සේ හර්ෂලාට මේ බල්ලව පෙන්නලා කියනවා මූ තමයි ඒ පෙන් එක කාලා තියෙන්නේ කියලා. ඒ අනුව ඉතින් මේ තුන්දෙනා බල්ලවත් අරගෙන හර්ෂලාගේ මූලස්ථානයට යනවා. ඇත්තටම ඉතින් මේ හර්ෂලාගේ මූලස්ථානේ පාරේ යන කන්ටේනර් පෙට්ටියක තමයි තියෙන්නේ. ඕන දැන් අපිට පෙන්වන්නේ කෝයල්ගේ ෆාම් හවුස් එකේ ඉන්න ප්‍රදීප් මේ වෙලාවේ එයාගේ පිස්තෝලේ පෙන්නලා වීර්ගේ කෝයල්ගේ පවුල කට්ටිය බය කරන්න හදනකොටම හර්ෂලාගේ බෑකප් ටීම් එක එතෙන්ට ඇවිල්ලා ප්‍රදීප්ව අත්අඩංගුවට අරගන්නවා. ඒකෙන් පස්සේ අපිට පෙන්වන්නේ හර්ෂ ඇතුළු කණ්ඩායම කෝයල්ගේ බල්ලගේ බඩේ එක්ස්රේ එකක් අරගන්නවා. ඉතින් එක්ස්රේ එකේ පැහැදිලිවම තියෙනවා බල්ලගේ බඩේ පෙන් එක තියෙනවා කියලා. වීර් කියනවා මං එයාට විරේක බෙහෙත් 3ක්ම දුන්නා ඕනෙම වෙලාවක ඒ පෙන් එක එළියට එන්න පුළුවන් කියලා. මේ අතර මේගොල්ලොන්ට ෆාම් හවුස් එකේ මිෂන් එක ඉවරයි කියලා පණිවිඩය එනවා. එතකොට හර්ෂ වීර්ට කියනවා අපිට දැන් සංජය ගැන බලා ගන්න පුළුවන්. ඒක නිසා අපි ගිහිල්ලා ඒ වැඩේ බලා ගන්නම් කියලා. වීර් එතකොට කියනවා මෙතන කිසිම රැම්බෝ මෙහෙයුමක් නැහැ. මගේ බිරිඳ එයාලගේ ළඟ ඉන්නේ. ඒක නිසා මං විතරයි තනියම එයාලගේ ළඟට යන්නේ කියලා. ඉතින් හර්ෂත් ඒකට කැමති වෙලා වීර්ගේ සාක්කුවට පෑනක් වගේ තියෙන කැමරාවක් දාලා කියනවා ඔයා ඇතුළට ගියාම අපිට මෙතනින් හැමදේම බලා ගන්න පුළුවන් කියලා. ඒ වගේම කියනවා ඇතුළට ගියාම ඔයාට මොකක් හරි කරදරයක් වුණොත් ඔයා මොකක් හරි රහස් වචනයක් කියන්න කියලා. වීර ඒක නිසා ඉතින් රහස් වචනෙකුත් හදාගෙන බල්ලත් අරගෙනම සංජයලා ඉන්න තැනට යනවා. ඒ විදිහට ගියාම කෝයල්ව වාහනයකට දාලා ගැට ගහලා ඉන්නවත් දැකලා වීර එතෙන්ට යන්න ගියා. සංජයගේ මිනිස්සු ඒකට ඉඩ දෙන්නේ නැතුව එයාව සංජයගේ ළඟට අරගෙන යනවා. ඒ වගේම වීරගේ මාමත් මේගොල්ලෝ පැහැරගෙන ලණුවකින් එල්ලලා ඉන්නවා. ඒ වගේම ඉතින් හර්ෂ ඇතුළු ටීම් එකත් ඇතුළේ සිද්ධ වෙන හැමදේම බලාගෙන තමයි ඉන්නේ. වීර ඉතින් මේ වෙලාවේ සංජයට හැමදේම කියලා කියනවා ඒ පෙන් එක මේ බල්ලගේ බඩේ තියෙන කියලා. ඒත් ඉතින් සංජය ඒක පිළිගන්න කැමති නැති හින්දා වීර කරන්නේ බල්ලගේ එක්ස්රේ වාර්තාව සංජයට පෙන්වන එක. සංජය ඉතින් ඒත් එක්කම වීරට පහර දෙනකොට වීරගේ අතේ තිබ්බ බල්ලගේ ලණුව අතෑරිලා ඒ බල්ලා වෙන පැත්තකට යනවා. ඒ වෙලාවේ සංජයගේ තව කෙනෙක් වීරට පහර දෙනකොට සංජය ඒ කෙනාට ගහලා කියනවා මැද්දට පනින්න එපා කියලා. වීරුත් ඉතින් මේ වෙලාවේ ගොඩක් අමාරුවෙන් රහස් වචන කියනවා හර්ෂලාගේ ටීම් එකට මෙතෙන්ට එන්න කියලා. ඒ අනුව ඉතින් හර්ෂගේ ටීම් එක එතෙන්ට එන්න සූදානම් වෙනවා. සංජය ඉතින් වීරට හොඳටම පහර දෙනකොට කෝයල් වාහනේ ඇතුළෙන් දැන් සංජයට බනින හින්දා සංජය කෝයල්ගේ ළඟට යනවා. ගියට පස්සේ කෝයල් කියනවා පුළුවන් නම් මගේ අත් දෙක ලිහපන් මම කවුද කියලා උඹට පෙන්වන්නම් කියලා. ඉතින් ඒකට තරහ ගියපු සංජය කෝයල්ට පහර දෙනවා. වීරට ඉතින් ඒක දැක්කම හොඳටම කේන්ති ගිහින් සංජයගේ ළඟට ගිහිල්ලා ඔයා වැරදි වැඩක් කරේ කියලා සංජයට පහර දීලා බිම වටනවා. කෝයලත් ඉතින් ඒක දැක්කාම ගොඩක් සතුටු වෙනවා. කොහමද ඒක දැක්ක සංජයගේ මිනිස්සු මෙතෙන්ට ඇවිල්ලා වීරට පහර දෙන්න උත්සාහ කරනවා. වීරත් ඉතින් එයාලගේ රහස් වචන කියන ගමන් එයාලත් එක්ක ෆයිට් කරනවා. මේ අතරේ කොයලත් කොහොම හරි එයාගේ අත් දෙක ලිහාගෙන එළියට ඇවිල්ලා වීරට උදව් කරනවා. මේ දෙන්න එකතු වෙලා හැමෝටම පහර දුන්නම සංජය පිස්තෝලයක් අරගෙන වීරගේ පපුවට වෙඩි තියනවා. ඒත් එකම හර්ෂගේ ටීම් එක මෙතෙන්ට ඇවිල්ලා සංජයගේ අතට වෙඩි තියලා එයාව අත්අඩංගුවට අරගන්නවා. කොහොම හරි වීරට වැදෙන වෙඩිපාර හින්දා එයාට කිසිම අවුලක් වෙන්නේ නැහැ. මොකද එයාට ආරක්ෂිත කබායක් අන්දවලා තමයි හර්ෂලා එයාව මෙතෙන්ට එවලා තියෙන්නේ. ඊට පස්සේ හර්ෂලා කරන්නේ කෝයල්ගේ බල්ලා ජරා කරන කල් බලාගෙන ඉඳලා ඒ අදාළ පෙන් එක අරගන්න එක. කොහොමද ඊට පස්සේ අපිට පේනවා මේ කරදර වලින් පස්සේ වීර් වගේම කෝයල් දෙන්න වෙන වෙන්න නැතුව එයාලගේ හනිමූන් එක ගත කරන්න සූදානම් වෙනවා. කොහොම හරි මෙන්න මෙතනින් තමයි මේ ෆිල්ම් එකත් අවසන් වෙන්නේ. ඒ වගේම ඉතින් මේ ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහසත් අනිවාර්යයෙන්ම පල්ලෙහෙන් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. හරියනම් තවත් දවසක මේ වගේ සුපිරිම සුපිරි ෆිල්ම් එකකින් හම්බ වෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක්.